ඕනෑම කෙනෙක් ගැන ඕනටත් වඩා අනුකම්පාව දක්වන මිතුර ලග්න හිමියන්ට 2026 වසර ගෙවෙන විදිහ තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. සෙනසුරු ග්‍රහයා 10 වෙනි භාවයේ ගෝචර වෙනවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා ලග්න භාවයේ ගෝචර වෙන වසර. සාමාන්‍ය මිතුර ලග්න හිමියෙකුට මුදල් වැය කළාට යම් කිසි ඵලයක් ලැබෙනවා අඩුයි. ඒත් ඉතින් මේ වසර තුල මේ තත්ත්වය වෙනස් වෙනවා. ගුරු ග්‍රහයාගේ සංක්‍රමණය සමගම මේ දේවල් වෙනස් වෙලා ඔයාලට වාසනාව ළඟා වෙනවා. ඔයාලා හැමදාම ලද දෙයින් සතුටු වුණත් 2026 වසරේදී ලද දෙයින් සතුටු වෙන්න හිතන්නේ නැහැ. කොහොම හරි කරලා ජීවිතේ දිනා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා සුවයන් රැකියාවක් පටන් ගන්න, ව්‍යාපාරයක් පටන් ගන්න මේ අවස්ථාවේදී. තමුන්ගේ දියුණුව පැත්තක දාලා පවුලේ අනිත් අයගේ දියුණුව ගැන නිතරම හිතපු මිතුරු ලග්න හිමියන්ට ඔන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ තමුන්ගේ දියුණුව ගැන හිතන්න. ගුරු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වීම කියලා කියන්නේ මේ වෙලාවේදී ආහාර රුචිය වැඩි වෙනවා. මේ හින්දා ඉතින් ඔයාලට නොයෙකුත් ආකාරයේ කෑම වර්ග ගන්න අවස්ථාව සැලසෙනවා වගේම පාලනයක් නැතුව කෑම බීම ගන්න පෙළඹෙනවා. ඔන්න ඉතින් මේ හින්දා අසනීප තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ ගැන කල්පනා වෙන්න ආහාර පාන ගත යුතුයි. ලග්න භාවයේ ඉන්න ගුරු ග්‍රහයා දෙවෙනි භාවයට සංක්‍රමණය වෙනවා ජූනි මාසයේ දෙවෙනිදාට. මේක ඉතාමත් හොඳ සංක්‍රමණයක්. ඔන්න ඔයාලට හොඳ අවස්ථාවක් ජූනි මාසේ දෙවෙනිදාන් පස්සේ පවුල් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න වගේම ධන දාන්න ලබා ගන්න. ඔයාලා දන්නේම නැතුව નિરાයාසයෙන්ම ධනය ලැබෙන පිටීමක් තමයි ගුරු ග්‍රහයා දෙවෙනි භාවයේ සංක්‍රමණය වීම හරහා. ඒ වගේම තමයි වසර ආරම්භයේදීම ගුරු ග්‍රහයා ලග්න භාවයේ ඉඳලා 9 වෙනි භාවයට වගේම 5 වෙනි භාවයට දෘෂ්ටි වැටීමක් සිද්ධ වෙනවා. මේ නිසා ප්‍රේම සම්බන්ධතාවලට යහපත් වාතාවරණයක් සැලසෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනයේ දියුණුව ලැබෙන වසර. අධ්‍යාපනයේ සම්බන්ධයෙන් විභාග ආදීන් ජය ලබනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම වෙන්න හිටියනම් ඒ සඳහා ඔයාලට අවස්ථාව සැලසෙනවා. වසර පුරාම සෙනසුරු ග්‍රහයා 10 වෙනි භාවයේ සංක්‍රමණය වීම හේතුවෙන් රැකී ආරක්ෂා සම්බන්ධව කියවන ස්ථානය නිසා රැකී ආරක්ෂා සම්බන්ධයෙන් මන්දගාමී ස්වභාවයක් තමයි මතුවෙන්නේ. ඒ මොකද සෙනසුරු ග්‍රහයා කියලා කියන්නේ හෙමින් ගමන් කරන ග්‍රහයෙක්. 2026 වසරේදී උසස් වීම බලාපොරොත්තු වෙලා හිටියනම් ඒ දේවල් ප්‍රමාද වී තමයි ලැබෙන්නේ. ගොඩාක් වෙලාවට වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කිරීම තුළින් ඔයාලට අවශ්‍ය දේ ලබා ගන්නත් මේ අවස්ථාවේදී පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ රැකියාව තුළින් අවශ්‍ය දේ ලබා ගන්න. ගුරු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වීම ඒකට හේතුවක්. ඒ මොකද 10 වෙනි භාවයට අධිපති ග්‍රහයා වෙන්නේ ගුරු ග්‍රහයා. මේ තත්ත්වයේ මත උසස් වීම ලබා ගන්න පුළුවන් ප්‍රමාද වුණත්. සමහර අය නිතරම කියන දෙයක් තමයි මොන දේ කළත් හරියන්නේ නැහැ, දියුණුවක් නැහැ කියන එක. ඇත්තම මේ නිසා තමයි කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් කරලා ඒකට තියෙන බාධාව ඉවත් කරන්න ප්‍රතිකර්ම කරගන්න වෙන්නේ. ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන් පරීක්ෂාව WhatsApp message එකක් යොමු කරලා අඩු මුදලකට කරගන්න. කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් මගින් නිවැරදිව දැනගන්න පුළුවන් ඔයාලට තියෙන බාධාව කුමක්ද කියන එක. නිවැරදිව මෙනික් පැළඳීම වැනි ප්‍රතිකර්ම කිරීම තුළින් ඔයාලගේ ජීවිතයේ සෞභාග්‍ය ළඟා කරගන්නත් ඔයාලට පුළුවන්. ඔයාලට මේ වෙලාවේදී සෙනසුරු ග්‍රහයා 10 වෙනි භාවයේ තැන්පත් වීම හරහා යකඩ කර්මාන්තය, වාණී කර්මාන්තය, ඒ වගේම තමයි ගල්, වැලි මේ වගේ කර්මාන්ත පටන් ගැනීම තුළින් ජීවිතේ වාසනාව උදා කරගන්න පුළුවන්. පොළව ආශ්‍රිත පටන් ගන්න සියලුම ව්‍යාපාර වලින් ජය අත්වෙනවා මේ 2026 වසරේදී. තමුගේ උත්සාහයේ කැපවීම මත විශාල දියුණුවක් ළඟා කරගන්න පුළුවන් මේ සෙනසුරු ග්‍රහයාගේ බලපෑම අනුව. 2026 වසර පුරාම ප්‍රේමවන්තයන්ට ඉතාමත් යහපත් වසරක්. මොකද ගුරු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වීම තුළ 7 වෙනි භාවයට දෘෂ්ටි වැටීම හරහා. ඒ වගේම තමයි 7 වෙනි භාවයට අධිපති ග්‍රහයා ගුරු ග්‍රහයා වීම හරහා ඔයාලට මේ වසර ඉතාමත් සාර්ථකව ගත කරන අවස්ථාව සැලසෙනවා ප්‍රේම ජීවිතය තුළ. ප්‍රේම සම්බන්ධතා මගින් විවාහයට සූදානම් වෙලා හිටිය අයට ඔන්න ඉතින් සුබ ආරංචියක් ලබන වසරේ ඔයාලගේ විවාහය සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ජූනි මාසේ 2 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 31 දක්වා කාලය ඉතාමත් සුබයි මේ සියලුම යහපත් දෙයට. මේ කාලය තුලදී ගුරු ග්‍රහයා දෙවන භාවයේ උච්ච භාවයෙන් තමයි සංක්‍රමණය වෙන්නේ. මේ හරහා ඔයාලට ධනය ඒ වගේම තමයි සියලුම ආකාරයේ ආදායම් ලාභ ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. පෞල් ජීවිතය තුළ ඉතා සතුටින් කාලය ගත කරන්න අවස්ථාව සැලසෙනවා. ඒත් ඉතින් ඔක්තෝබර් මාසේ 31 වෙනිදා ඉඳලා දෙසැම්බර් 5 වෙනිදා දක්වා කාලය තුල රාහු කේතු ග්‍රහයන්ගේ බලපෑමට බ්‍රහස්පති ග්‍රහයා යටත් වෙන නිසා ඔන්න සුළු මතභේද තත්ත්වයන් පවුල තුල ඇති වෙන්න පුළුවන්. වසර පුරාම සෙනසුරු ග්‍රහයාගේ
හත්වෙනි දෘෂ්ටිය හතරවෙනි භාවයට වැටීම හරහා නිවාස ඉඩකඩම් දීපල සම්බන්ධයෙන් සුළුසුළු කරදරකාරී වාතාවරණයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි වාහන සම්බන්ධයෙන් සැලසීම අඩු වෙන්න පුළුවන් වසරක්. දීපල නිවාස ඉඩකඩම් මේ වගේම වාහන සම්බන්ධයෙන් සැලකිය යුතු කාල සීමාවන් විදිහට හඳුන්වන්න පුළුවන්. ජනවාරි මාසේ 2 වෙනිදා ඉඳලා පෙබරවාරි 5 වෙනිදා දක්වා කාලයත්, පෙබරවාරි මාසේ 26 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 21 වෙනිදා දක්වා කාලයත්, අප්‍රේල් මාසේ 13 වෙනිදා ඉඳලා මේ 23 වෙනිදා දක්වා කාලයත්, ජූනි 29 වෙනිදා සිට ජූලි 24 දක්වා කාලයත්, ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 13 දක්වා කාල සීමාවත් දීපල සම්බන්ධයෙන් වගේම වාහන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රවේශම් විය යුතුයි. සමස්තයක් විදිහට මේ විදිහට ග්‍රහ ගෝචර අනුව කේන්ද්‍ර සටහන් සම්බන්ධව දැනුවත් වීමත් කළත් පුද්ගලයාගෙන් පුද්ගලයට මේ තත්ත්වය වෙනස් වෙනවා තමුගේ කේන්ද්‍ර සටහන් වල තියෙන බලවත්කම අනුව. ඒ වගේම තමයි ඔබට ගෙවෙන දශාවන් අනුව 22 වෙනි දෙර්කාරාධිපතිගේ දශාවක් ගෙවෙනවා නම් ඔබට පීඩා තත්ත්වයන් නැති වෙනවා. ඒ වගේම තමයි 64 වෙනි නවාංශකාධිපති ග්‍රහයාගේ දශාවක් ගෙවෙනවා නම් ඔබට මානසික පීඩා තත්ත්වයන් නැති වෙනවා. මේ නිසා ඔබගේ කේන්ද්‍ර සටහන් අනුව මේ තත්ත්වය විමසා බලලා ඒවට ප්‍රතිකර්ම කරගත යුතුයි. උපන් වේලාව නොදැන ඉන්න හැමෝටම පුළුවන් හස්තරේඛා පරීක්ෂාවක් මගින් ඔයාලගේ ජීවිතය අනාවැකි දැනගන්න. සාමාන්‍ය මිතුර ලග්න හිමියෙකුට සෙනසුරාදා දවස සුබ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් මිතුර ලග්න හිමියන්ට කරන වැඩ සාර්ථක වෙන ඉතාමත් යහපත් දවස්. ඔන්න ඉතින් අලුත් දෙයක් ආරම්භ කරනවා නම් හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න මේ දිනවල ආරම්භ කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි කහ පාට, කොළ පාට වගේ ඇඳුම් පැළඳුම් ඇඳීම ඉතාමත් යහපත්. ඒ වගේම තමයි යහළු මිත්‍රාදීන් ආශ්‍රය කරනකොට ඔන්න ඉතින් මකර ලග්නයේ කුම්භ ලග්නයේ යන අය මේ ඇයට ගැලපෙන්නේ නැහැ. ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ නොගැලපීම නිසා. කොහොමද මිතුර ලග්න හිමියෙක් කියන්නේ පවුලට හොඳම සමාජිකයෙක්. හොඳම කෙනා වුණත් පවුලේ අනිත් අයගෙන් හොඳක් අහන්න ලැබෙන්නේ නැති එක තමයි මිතුර ලග්න හිමියන්ට තියෙන ප්‍රධාන ගැටලුව. ඔන්න ඉතින් 2026 වසරේදී ගුරු ග්‍රහයාගේ දෙවෙනි භාවයට සංක්‍රමණය වීම හරහා විශාල ධනයක් ලබා ගන්න වලට පුළුවන්කම තියෙන නිසා පොඩි උත්සාහයක් දරලා ව්‍යාපාරයක් පටන් ගන්න. අනිවාර්යයෙන්ම ඔයාලා සාර්ථකත්වයට පත් වෙනවා.